අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ පදාර්ථයේ අසන්තත ස්වභාවය ගැන ප්‍රැක්ටිකල්ස්. මෙතනදී මම ප්‍රැක්ටිකල් තුනම කතා කරනවා. පළවෙනි ප්‍රැක්ටිකල් එක තමයි ඝන පදාර්ථයේ අසන්තත බව නිරීක්ෂණය කිරීමට තියෙන ප්‍රැක්ටිකල් එක. මේකෙදි ඔරලෝසු තැටියකට හෝ පීරිසියකට තීන්ත ස්වල්පයක් එහෙම නැත්නම් දිය කරන ලද පොටෑසියම් පර්මැංගනේට් ස්වල්පයක් දාලා ඉවර වෙලා ඔයාලට වීඩියෝ එකේ පේන විදිහට හුණු කූරක් සිරස්ස තබන්න ඕනේ. එතකොට ඔරලෝසු තැටියේ තියෙන ද්‍රාවණය හුණු කූරු දිගේ ඉහළට ගමන් කරනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා බැලුවොත් ඝන පදාර්ථය හැදිලා තියෙන අංශු වලින්. එතකොට හුණු කූර ඝන පදාර්ථයට අයිති. මේ හුණු කූර හැදිලා තියෙන්නේ හුණු අංශු වලින්. මේ හුණු අංශ අතර හිස් අවකාශ තියෙනවා. පදාර්ථයේ අසන්තත ස්වභාවය කියලා කියන්නේ පදාර්ථයේ අංශු වලින් හැදී තිබීම සහ ඒ අංශු අතර හිස් අවකාශ පැවතීම. ඉතින් මේ ඝන පදාර්ථයේ තියෙන අංශු අතර හිස් අවකාශ අතරින් තීන්තවල වර්ණය ඉහළට ගමන් කරන අපිට බලා ගන්න පුළුවන්. දෙවැනි ප්‍රැක්ටිකල් එක තමයි ද්‍රව පදාර්ථයේ අසන්තත බව පෙන්වන ප්‍රැක්ටිකල් එක. මෙතනදී ඔයාලා කරන්න ඕනේ දේ තමයි ජලය සහිත බීකරයකට පොටෑසියම් පර්මැංගනේට් කැටයක් දාන එක. මේකත් හරිම සරල ප්‍රැක්ටිකල් එකක්. මිනිත්තු කිහිපයකට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පොටෑසියම් පර්මැංගනේට් වල වර්ණය ජලය පුරා පැතිරෙන හැටි. මෙතනදී මට ඔයාලට කියන්න තියෙන කලින් දේම තමයි ජලය හැදිලා තියෙන්නේ ජලාංශු වලින්. ජලාංශු අතරත් හිස් අවකාශ තියෙනවා. එතකොට පොටෑසියම් පර්මැංගනේට් වල වර්ණය ජලාංශු අතරින් පැතිරිලා යනවා. තුන්වන ප්‍රැක්ටිකල් එක තමයි වායු පදාර්ථයේ අසන්තත බව පෙන්වන ප්‍රැක්ටිකල් එක. මේ ප්‍රැක්ටිකල් එක පොතට වඩා ටිකක් වෙනස්ව මම කරන්නේ. මුලින්ම වායුසරා දෙකක් අරගෙන ඒකෙන් එකකට හඳුන් කූරු දුම පුරවනවා. ඉන්පසුව ඒ වායුසරාව මේසයක් මත තබලා ඊට උඩින් තවත් වායුසරාවක් තබනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් පහළ වායුසරාවේ තියෙන හඳුන් කූරු දුම ඉහළ වායුසරාවේ තියෙන වාතය අතරින් ඉහළට ගමන් කරන හැටි. මෙතනදිත් කියන්න තියෙන්නේ වාතය අසන්තතයි කියලා. ඒක තවදුරටත් පැහැදිලි කරොත් වාතය හැදිලා තියෙන වායු අංශු වලින් මේ වායු අංශු අතරින් හඳුන් කූරු දුම පැතිරිලා යනවා. පොතේ තියෙන ප්‍රැක්ටිකල් එකට අනුව නම් මුලින්ම අපි කරන්න ඕනේ වායු සරාවකට දුඹුරු පැහැති නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පුරවන එක. ඒ මේසයක් උඩ තියලා ඒ මතින් තවත් වායු සරාවක් යටිකුරු කරාට පස්සේ ඔගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉහළ වායු සරාවේ තියෙන වාතය අතරින් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පැතිරිලා යන විදිහ. ඉතින් මේ ප්‍රැක්ටිකල් තුනෙන්ම අපිට අවසාන නිගමනයේ විදිහට ගන්න පුළුවන් ඝන ද්‍රව වායෝ කියන සියලුම පදාර්ථයන් අසන්තත ස්වභාවයෙන් යුක්ත බව. අසන්තත ස්වභාවය ගැන ආපහු මතක් කරොත් අසන්තත ස්වභාවය කියලා කියන්නේ පදාර්ථය අංශු වලින් සකස් වී තිබීම සහ ඒ අතර අවකාශ පැවතීම.